දිව්‍ය ලෝකෙ උපදිනවා, මනුස්ස ලෝකෙ උපදිනවා. ඒ ඇයිද පින් අවශ්‍ය නැහැ. පින් කරගෙන තියෙන නිසා තමයි ඒ ආත්මවල උත්පත්ති ලබන්නේ. පින් වලින් පෝසත්. ඊළඟට පින් කරගෙන තියෙනවා, නමුත් මදි පාඩුවක් තියෙනවා. අඩුවක්. ඒ ආත්මෙට කියනවා පරතත්තු උපජීවී പ്രേත ආත්මය කියලා. ඒක ආත්මයක් සැපයි දුකයි දෙකම ලබනවා. නමුත් ඒක අර බ්‍රහ්ම ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ හෝ මනුස්ස ලෝකයේ වලට යන්න පින් අවශ්‍ය වෙනවා තව ටිකක් අඩුපාඩුයි යාර. ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න. ඒ සම්පූර්ණ කරගන්න ඒ ඉන්න ආත්මේ පරතත්තු උපජීවී කියන പ്രേත ලෝකේ ඉඳලා අඩුපාඩු සම්පූර්ණ කරගන්න බෑ. ඒක තමයි බුදුහාමුදුරු සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කළේ ජීවත් වෙන අය මිය පරලොව ගියාට පස්සේ ජීවත් වෙන අයගේ ඥාතීන් ඒ මිය ගිය අයට පින් දෙන්න ඕනේ. ත්‍රිලෝකුඩ සූත්‍රයේ දේශනා කළේ ඒ ඥාතීන් වෙනත් ආත්මයකට ගමන් කරන්න පරතත්ව උපජීවී പ്രേත ලෝකේ නැතිද. പ്രേත කිව්වට නරක නෑ. හොඳ ආත්මයක්. නමුත් එක එක අවස්ථාවලදී දුක් පීඩා වෙනවා. ඒ දුකින් මිදෙන්න තමයි අර විදිහට පින් දෙන්න කියලා සඳහන් කරන්නේ. ඊළඟට ආත්ම තියෙනවා තිරිසන් ආපාය, പ്രേත ලෝකයේ, අසුරනිකාය, අවීචී මහා නරක ආදී. ඒකට කොච්චර පින් අනුමෝදන් කළත් ප්‍රමාණවත් විදිහට ඒ අයට පින් ලැබෙන්නේ ඒ ආත්මය දුක ගෙවලා පරතත්ව උපජීවී කියන പ്രേත ආත්ම දෙන්නේ. අන්නේ ආවට පස්සේ තමයි එතනින් පින් ලබාගෙන මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ උපදින්නේ. ඊට පස්සේ තමයි මේ ලෝකවල සැප ඇති ලෝකවල උප්පත්තිය ලබන අය බුදුහාමුදුරුවෝ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. දුක ඇතිවීමට හේතු දුක නැති කිරීමෙන් මඟ ඔස්සේ ගමන් කරනවා. ඒකට බුදුහාමුදුරුවෝ බුද්ධ වචනය දේශනා කළා. ලෝකේම දුකයි, දුකට හේතුව තෘෂ්ණාවයි, තෘෂ්ණාව නැති කර ගැනීම නිවනයි, නිවනට මඟ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔන්න ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන අයට ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා. සීල සම්ප්‍රාජිනවා, භාවනාවේ දෙනවා, නුවණ දියුණු කර ගන්නවා. නිවන එතරයි. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිපදින අයට සසරෙන් එතර වෙන්න පුළුවන් බව දේශනා කළා. අපි දැන් ඇයි සූදානම් වන්නේ මේ අපේ මීගේ ඥාතීන් ඒ සීයලා ආච්චිලා මුතුන් මිත්තලා අම්මලා තාත්තලා සහෝදරිය මේ ආදී කොට ඇති අය අපි කියන්න දන්නේ නැහැ ඉපදී සිටින තැන. අපිට ඒ වාගේ නුවණක් නැහැ ඒ අය ඉන්න තැන කියන්න. හැබැයි රාතන් වහන්සේ නමක් ඒ වගේ පසේ බුදු කෙනෙක් එහෙම නැත්නම් බුද්ධත්වයට පත් වෙන කෙනෙක් හිටියා නම් කියන්න පුළුවන් මේ අය ඉන්න ආත්මය. මේ ආත්මය කියලා. අපිට ඒක කියන්න බෑ. ඒ මොකද අපේ සිත නුවණ දියුණු වෙලා මදි. අපි මොකද කරන්නේ? ඔබට ධර්ම දේශනා කරමින් අපිත් නුවණ දියුණු කර ගන්නවා. අපිත් මේ සසරෙන් එතර වෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන අපි සියලු දෙනාම එකතු වෙලා ඒ අවස්ථාවන් වලදී දාන සීල භාවනා කියන පින්කම් සිද්ධ කර ගන්නවා. ඒ සිද්ධ කරගෙන අපි පින් ලැබලා මේගේ ඥාතියින්ට පින් අනුමෝදන් කරන්න බලන්න. ඉතින් මේ දෙමව්පියෝ කියන්නේ දුකේදී සැපේදී ඉන්න ප්‍රධානම දෙන්න තමයි අම්මලා තාත්තලා සහෝදර සහෝදරයන් නෑදෑ පිරිස. ඊට අමතරව අපේ අසල්වාසීන් හිතවත් අය කොහොම කරත් අපේ දෙමව්පිය තරම් උතුම් වටිනා අය මේ ලෝකේ නෑ. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී සඳහන් කළේ ආදරණීය පුංචාම මවතුමිය දින 7න් මරණයටපත් වෙලා තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ආදරණීය පුංචාම මහා ප්‍රජාපති ගෞතමිය පිරිනිවන් පෑවට පස්සේ දේහය ටික දුරක් යනකම් පිටිපස්සෙන් ගමන් කළා බුදු කෙනෙක්. පළවෙනි වතාවට තමයි මව් කෙනෙකුගේ පිටිපස්සෙන් දේහය පිටිපස්සෙන් ගමන් කරන්නේ මා අම්මට ගෞරවයක් වශයෙන්. පුංචාම තමයි ලේ ටික කිරි කරලා පුංචාම මේ දරුවාට පෙව්වේ. එතකොට පුංචාම්මාගේ දරුවා ඒ කියන්නේ නන්ද කුමාරයාට කිරි දුන්නේ කිරිමව්වරු. එතකොට නන්ද කුමාරයා කිරි බීලා හැදුනේ කිරිමව්වරුන්ගේ බුදුරජාණන් වහන්සේ දුහත් කුමාරයා කිරි බීලා හැදුනේ පුංචාම්මයි. බලන්න මෙතන තියෙන කරුණා මෛත්‍රී ගුණය ඒ තියෙන වටිනාකම අපි හැම කෙනෙකුටම ওই වාගේ කරුණා මෛත්‍රී ගුණයක් තියාගන්න බෑ. අපි හිත තුළ තෘෂ්ණාව, ආසාව, ලෝභ, දේශ, මෝහය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මද, මාන ගති ඇති වෙනවා. මේවා නැති කරගෙන ටිකෙන් ටික ඉදිරියට ගමන් කළොත් තමයි අපේ ජීවිත සාර්ථක වෙන්නේ. එහෙනම් අපි ඒ යන ගමනේදී අපේ දෙමව්පියන්ගේ යුතුයකම්, ඒ වගේම ඥාතින්ගේ යුතුයකම්,
හිතවත් අයගේ යුතුයකම් හැකියාවෙන් ඉටු කරන්න. බුදුහාමුදුරු සිංහාලෝවාද සූත්‍රයේ වෙන් කළේම යුතුයකම් ඉටු කිරීමට. අම්මගේ තාත්තගෙන් දෙමව්පියන්ට දෙමව්පියන්ගෙන් දරුවන්ට දරුවන්ගෙන් දෙමව්පියන්ට ඒ වගේම ගුරුවරුන්ට ඒ වගේම සේවක සේවිකාවන්ට ඒ වගේම පැවිදි පක්ෂයේ අයට නෑදෑ හිත මිතුරන්ට දුකී මගේ යාචකයන්ට මේ කියන අයට තමයි යුතුයකම් ඉටු කරන එක බුදුහාමුදුරු සිංහාලෝවාද සූත්‍රයේ දේශනා කළේ. ඒක විශාල ධර්මස්කන්ධයක්. ඒක දේශනා කරන්න මේ වෙලාවේ බෑ. ඒ නිසා කොහොම නමුත් අපි මේ සිද්ධ කරන පින් අපේ පසුපස ගමන් කරන වෙලාවලක් වාගේ සැප විපාක ලබන්න පුළුවන් අතර පින් බලාපොරොත්තු සිටින ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා දානය සංඝ සතු කරලා පූජා කළා. මේ සියලු කුසල් බලයෙන් අපි ප්‍රාර්ථනා කරමු. අපේ දුස්සන්ත මහත්මයා කල්පනා කරගන්න නුවරඑළියේ පදිංචි වෙලා ඉඳලා මිය පරලෝකීය ආදරණීය සීයා කේ සිරිසේන මහත්මයාට ඒ වගේ මේ ප්‍රදේශයේ පදිංචි අපේ ජයසිංහ මහත්මයා පාතරින් ඉඳලා මිය පරලෝක ගියා. ඒ ජයසිංහ මහත්මයාට නැන්සි අසුරමාන මහත්මියට කමලාවති මහත්මිය වීරසූරිය මහත්මයාට මැණිකේ මහත්මියට ඒ ජෝන් මහත්මයා ඇතුළු කොට ඇති පරම්පරාවේ ඥාතීන් ගැන සිහිපත් කර ගන්න ඕනේ. බොහොම ගෞරවයෙන් ඥාතීන් සිහිපත් කර ගන්න ඕනේ. ඉතින් අපේ රංජනී ඩයස් මහත්මිය පන්සලේ හිටිය අපේ ප්‍රධාන පෙළේ උපාසිකාවක් දායකාවක් නිතරම අපිත් එක්කලා බොහෝම දුක සතුට බෙදා ගන්නවා. විල්ලා කතා බහ කරලා ජීවත් වුණු කෙනෙක්. හදිසිය ආපාතයෙන් වෙන්නුණා. ඉතින් එතුමිය ගැන විශේෂයෙන් අපි වෙලාවේ සිහිපත් කරනවා. අපි ඉන්දික මහත්මයා ප්‍රධාන සියලු දෙනාම එකතු වෙලා එතුමිය ප්‍රධානියගේ ඥාතීන් සිහිපත් කරන අවස්ථාව. පීඨා රංජනී ඩයස් මෑණියන් වහන්සේ නන්දසිරි ගමගේ මහත්මයා සුවර්ණා විජේසිංහ මෑණියන් වහන්සේට අයිටස් ඇන්ටනි පියාණන් වහන්සේ අපේ මංගලගොඩ හිටිය සහෝදරිය තුෂාරා ශ්‍යාමලී සහෝදරිය ප්‍රධාන අපේ දෙපාර්ශ්වයේ මියගිය සියලුම නෑයෝ මේ පිළ ලබා ගනිත්වා සුඛ ඇති ස්ථානික උප්පත්තිය ලබා සිටින ආත්මි දේවා සැපයි හොඳයි කියන ආත්මික උප්පත්තිය ලැබේවා කෙලවර නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවෙන් පැවැත්වෙන සම්බාධනි ලඟිනා උසේවා බුලන් ගාථාව කියන ගමන් ඈතින්යි ගාථාව කියන මාතේ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යදා වායුවා පුරා පරිපූර්ණති සාගරං ඒව මේ වෛතෝ දින්නම් වේදානං උපකප්පති උන්නමේ උදතං මට්ඨං යතානින්නම් පවද්දති ඒව මේ වෛතෝ දින්නම් වේදානං උපකප්පති